KTV. කොරියන් විභාගයේ දවසට බය නොවි කොරියන් විභාගයෙන් ඔයාට උපරිම ලකුණකට යන්න හරිම පාර topics.com. සාදරයෙන් පිළිගන්නවා හැමෝම කතා TV YouTube channel එකට. ඉරානය සහ ඊශ්‍රායලය අතර ඇතිවෙන යුද ගැටුම් කියලා කියන්නේ මේ රටවල් දෙකට විතරක් සීමා වෙන දෙයක් නෙවෙයි. ලෝකේ පුරාම ඉන්න ප්‍රධාන බලකඳවුරු වලටත් මේ යුද ගැටුම අනිවාර්යෙන්ම සෑහෙන බලපෑම් කරනවා. ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි ඛමේනි ඝාතනය කිරීමට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු කළ සැලැස්මක් අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කළ බව වාර්තා වෙනවා. පසුගිය ජූනි මාස 13 වෙනිදා ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු සිදු වූ බවට වාර්තා වන සංවාදයකදී ඛමේනි ඝාතනය කිරීම හොඳ අදහසක් නොවන බව ට්‍රම්ප් නෙතන්යාහුට පැවසූ බව ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ වාර්තාව පිළිබඳව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රසිද්ධියේ අදහස් දක්වා නැහැ. Fox News සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී අයතුල්ලා ඝාතනය කිරීමේ සැලැස්ම ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කළ බවට වන රොයිටර් පුවත් සේවයෙන් ලැබුණු වාර්තාවක් බෙන්ජමින් නෙතන්යාහු ඍජුවම තහවුරු කළේ හෝ ප්‍රතික්ෂේප කළේ හෝ නැහැ. කිසිදා සිදු නොවූ සංවාද පිළිබඳව අසත්‍ය වාර්තා රාශියක් තිබෙනවා. මම ඒ ගැන කතා කරන්නේ නැහැ. ඊශ්‍රායල අගමැතිතුමා ඒ විදිහට කිව්වා. නමුත් මට ඔබට කියන්න පුළුවන් අපි කළ යුතු දේ කරනවා කියලා මං හිතනවා. අපි කළ යුතු දේ අපි කරනවා. මම හිතන්නේ එක්සත් ජනපදයට හොඳ දේ එක්සත් ජනපදය දන්නවා. මම ඊට සම්බන්ධ වෙන්නේ නැහැ. මේ අතර ඉරානයේ මධ්‍යම ඊශ්‍රායලයට එල්ල කර ඇති බැලිස්ටික් මිසයිල් ප්‍රහාර වලින් අවම වශයෙන් පුද්ගලයන් 10 දෙනෙකු මිය ගිහිල්ලා තවත් පිරිසක් තුවාල ලැබලා තියෙනවා. ප්‍රහාර වලින් ශ්‍රී ලාංකික කාන්තාවක්ද සුළු තුවාල ලැබලා තියෙනවා කියලා ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කළා තියෙනවා. ඊශ්‍රායලයේ ටෙහෙරානයට එල්ල කළ මිසයිල් ප්‍රහාර වලින් පස්සේ ඉරානය මේ ප්‍රහාර එල්ල කළා තියෙනවා. ඉරාන රාජ්‍ය රූපවාහිනිය කියා සිටියේ ප්‍රධාන වශයෙන් ඊශ්‍රායලයේ ටෙල් අවීව් සහ හයිෆා නගර ඉලක්ක කරගනිමින් මිසයිල් 100ක් එල්ල කර ඇති බවයි. සිකුරාදා සිට එල්ලවන ප්‍රහාර වලින් ඉරානයේ පුද්ගලයන් 224 දෙනෙකු මියගොස් ඇති අතර ඉරාන ප්‍රහාර වලින් ඊශ්‍රායලයේ මරණ 10ක් පමණ වාර්තා වෙනවා. ඉරාන ප්‍රහාර වලින් මධ්‍යම ටෙල් අවීව් මෙට්‍රොපොලිටන් ප්‍රදේශයක් වන බැට්යම් නගරයේ ගොඩනැගිලිවලට හානි සිදු වෙලා තියෙනවා. මිසයිල් ප්‍රහාරයෙන් බැට්යම් නගරයේ ගොඩනැගිල්ලකට ඍජුවම හානි සිදු වී ඇති ආකාරයත් සුන්බුන් අතරින් තුවාල ලැබුවන් බේරා ගැනීමට සහන සේවා කණ්ඩායම් කටයුතු කරන ආකාරයත් වීඩියෝ දර්ශනවල දකින්නට ලැබුණා. මේ අතර තුවාල ලැබුවන් 99 දෙනෙකුට ප්‍රතිකාර කරන බව ඊශ්‍රායලයේ හදිසි සේවා ඒකකය සඳහන් කළා. තුවාල ලැබුවන්ගෙන් 4 දෙනෙක් බරපතල තත්ත්වයේ පසුවනවා. ඉරාන බැලිස්ටික් මිසයිල් ප්‍රහාර වලින් පස්සේ ඊශ්‍රායලයේ බැට්යම්හි ශ්‍රී ලාංකික කාන්තාවක් සුළු තුවාල ලබා ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කළා. ඇයගේ තත්ත්වය බරපතල නොවන බව තමයි ඔහු සඳහන් කළේ. මේ අතර ඉරානය සහ ඊශ්‍රායලයේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ට කලාපීය තත්ත්වයේ හේතුවෙන් සුපරක්ෂාකාරීව සිටින ලෙස ශ්‍රී ලංකා විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය උපදෙස් ලබා දෙනවා. පසුගිය පැය කිහිපය තුළ ඊශ්‍රායලයට එරෙහිව ඉරානයේ එල්ල කරන ලද ප්‍රහාර පිළිබඳව තොරතුරු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. ඊට මද වේලාවකට පෙර ඊශ්‍රායලය ටෙහෙරානයට ඈතින් පිහිටි ප්‍රදේශවත පවා ප්‍රහාර එල්ල කළ තිබෙනවා. ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වුණේ ඉස්ෆහාන් නගරයයි. මධ්‍යම ඉරානයේ ඉස්ෆහාන් පතල් සහ විවිධ කර්මාන්තශාලා පිහිටි එරට දැවැන්ත න්‍යෂ්ටික යටිතල පහසුකම් වලින් සමන්විත නගරයක්. ඊශ්‍රායල ප්‍රහාර දිගටම පැවතුනහොත් ඉරානයේ ප්‍රහාරය තීව්‍ර වනු ඇතැයි ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය වන IRGC ආයතනය සඳහන් කළා. කලාපය තුළ මෙවැනි ප්‍රහාර දිගටම සිදුවන විට යුදමය ක්‍රියා උත්සන්න වීම සිදුවනවා. ඒ නිසා ඒවා අවම කරන ලෙසත් සංයමයෙන් කටයුතු කරන ලෙසත් ලෝක නායකින් ඉල්ලා තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගොටරෙස් ඉල්ලා ඇත්තේ ඉරානය සහ ඊශ්‍රායලය යන දෙපාර්ශවයටම ගැටුම් උත්සන්න වීම නතර කරන ලෙසයි. ඊශ්‍රායලය ඉරාන න්‍යෂ්ටික ස්ථාන වෙත බෝම්බ හෙලීම ටෙල් අවීව්හි ඉරාන මිසයිල් ප්‍රහාර දුරදිග ගියා ඇති. දැන් නතර කරන්න කාලය ඇවිත්. සාමය සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවය පවත්වා ගත යුතුයි. මේ ආකාරයෙන් ඔහු තමන්ගේ එක්ස් ගිණුමේ සටහනක් තබා තිබුණා. යුරෝපා කොමිසමේ සභාපතිනි උර්සුලා වොන්ඩර් ලේයන් පවසන්නේ පවතින තත්ත්වය පිළිබඳව
ඇය ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සෝග් සමග කතා බහ කළ බවයි. ඊශ්‍රායලයට තමන්ව ආරක්ෂා කර ගැනීමට සහ තම ජනතාව ආරක්ෂා කිරීමට ඇති අයිතිය මම නැවත අවධාරණය කළා. ඒ සමගම කලාපීය ස්ථාවරත්වය ආරක්ෂා කිරීම අත්‍යවශ්‍යයි. ඇය එක්ස් ගිණුමේ සඳහනක් කළ තිබුණා. උපරිම සංයමයකින් ක්‍රියා කරන ලෙස සහ ගැටුම් උත්සන්න වීම අවම කරන ලෙස සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බව ඇය වැඩිදුරටත් සඳහන් කළා. ඉතින් මේ ආකාරයෙන් ඉරාන ඊශ්‍රායල අර්බුදය තව තවත් ගලාගෙන යන තත්ත්වයක් එක්ක ඉරාන ඊශ්‍රායල අර්බුදය ලෝකයට බලපාන විදිහත් එක්ක කොයි වගේ අනාගතයක් කලාපය තුළ ලෝකය තුළ නිර්මාණය වෙයිද? ඔයාගේ අදහස පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. අපි තවත් මේ වගේ වැදගත් වීඩියෝකින් නැවත හමුවෙමු. මේ කතා TV. සිලබස් එකත් වෙනස් වුණා, අපිත් අලුත් වුණා. ඔක්කොම එකට. මොකක්ද කියලා ඔයගොල්ලන්ට හිතෙන්නේ නැතිනේ. ඔන්න අහගන්නකෝ මම විස්තරේ කියන්න. කොරියන් භාෂාව ඉගෙන ගන්න ඔයාට දැන් අපෙන් ඔක්කොම එකට ගන්න පුළුවන්. කොරියන් වචන පොත, ව්‍යාකරණ පොත, ප්‍රශ්න පත්‍ර කට්ටලය මේ සේරම කොබෝ සහ කොරියන්ස් ඇප්ස් මගින් හැසිරවීමේ පහසුව. ඒ විතරක් නෙවෙයි. වචන මතක තියාගන්න නිවැරදිව උච්චාරණය කරන්න පුළුවන් විදියට ඇප් දෙකේම හදලා තියෙනවා රූප සටහන් එක්කම. ඉතින් ඔයාට ඒකත් මදි වගේ නම් topics.com එක තියෙනවා. මේක ඔයා ලියන්න ඉන්න එක්සෑම් එක වගේම හදපු සිමියුලේටර් එක්සෑම් වෙබ්සයිට් එකක්. ඔයාට ඒකත් මදි වගේ නම් කොරියන් කී ඇප් එක තියෙනවා ගේම් වලින් ෆන් එක ඉගෙන ගන්න. ඔයාට ඒකත් මදි වගේ නම් visby.lk වෙබ්සයිට් එකට ගිහින් හරි Play Store එකේ visby ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන නිවැරදි ආචාර්ය මඩුල්ලක් යටතේ කොරියානු භාෂාව හදාරන්න පුළුවන්. ඔයාට ඉතින් ඒකත් මදි වගේ නම් අපේ ඩියෝ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. ඔයාට ඒකත් මදි වගේ නම් කවුද යකෝ මේක ස්ක්‍රිප්ට් එක ලියපු එක? හරි කමන්නේ මං කියන්නම්කෝ. මේ හරි අපි ළඟ තියෙනවා කතාවෝ ඇප් එක. මේකෙන් පුළුවන් ඔයාට කොරියන් වචන ටයිප් කර කර චැට් කර කර ඉගෙන ගන්න. තව වැඩ ගොඩයි. ඔයාට ඉතින් ඒකත් මදි වගේ නම් අනේ උඹ යන කොරියන් ගෙදරට බුදිය ගනි. FB page එකට ගිහිල්ලා like එකක් දාලා එහෙනම් සෙට් වෙන්නකෝ. වැඩි විස්තර සඳහා දැන්ම කතා කරන්න. WhatsApp 94යි 77යි 14යි 444යි 0.4. කොරියන් එක්සෑම් එක ලියන්න බයෙන් ඉන්නේ. කොරියන් එක්සෑම් එක ලියන්න බය වුණු කාලේ දැන් ඉවරයි. topics.com කොරියන් එක්සෑම් එක විදිහටම සැකසුණු සිමියුලේටර් වෙබ්සයිට් එක තමයි මේ. විභාගයට ගිහිල්ලා නුපුරුදු කම්පියුටර් වලින් වැඩ කරන්න ගිහිල්ලා බොරුවට බය වෙන්නේ නැතුව ගෙදර ඉඳන්ම පරිගණකයක් භාවිතයෙන් කොරියන් විභාගයේ එක්ස්පීරියන්ස් එක ඔයාලට ගන්න පුළුවන්. මේකේ ඉන්ටර්ෆේස් එකේ ඉඳන්ම ඔයාලා කොරියන් එක්සෑම් එක ලියන සයිට් එකේ විදිහටම තමයි හදලා තියෙන්නේ. ප්‍රශ්න පත්‍ර ලිස්නින් රීඩින් විදිහට කොරියන් එක්සෑම් එකේ විදිහටම කොටස් දෙකකින් සමන්විතයි. ඔයාට ප්‍රශ්න පත්‍රය ලියන්න කාල සීමාවක් හම්බෙනවා විභාගෙදී වගේම. ඔයාගේ ලකුණු ගණනත් ඒ වෙලාවෙම පෙන්නනවා. ලකුණු ගණනය සිද්ධ වෙන්නේ එක්සෑම් එකේ ලකුණු දෙන විදිහටමයි. මේ වෙබ්සයිට් එකෙන් ඔයාලට කොරියන් විභාගෙට එන ප්‍රශ්න මොන වගේද කියලා අවබෝධයක් ගන්න පුළුවන්. වැදගත්ම දේ තමයි අදාළ කාල සීමාව ඇතුළත පිළිතුරු ලිවීමට පුරු වෙන්න පුළුවන් වීම. හැබැයි ඔයාට අනිවාර්යයෙන්ම කම්පියුටර් එකක් නම් තියෙන්න ඕන. කොරියන් විභාගයේ දවසට බය නොවි කොරියන් විභාගයෙන් ඔයාට උපරිම ලකුණකට යන්න හරිම පාර. topics.com